අපි ඇවිත් ඉන්නේ මේ The Town of Jesus කපර්නවුම් වලට. මේක පැරණි ප්‍රසිද්ධ වෙළඳ නගරයක්. අලුත් කිවිසුමේ සුභාරංචි පොත් 4ම ජේසුස් වහන්සේ මේ කපර්නවුම් වල ජීවත් වුණා කියලත් නොයෙක් හාස්කම් කරා කියලත් ලියවිලා තියෙනවා. පැරණි කිවිසුමේ නාහුම් කියන අනාගත වදරු ජීවත් වෙලා තියෙන්නේ මේ කපර්නවුම් කියන නගරේ. ඒ නිසා මේ නගරයට කපර්නවුම් කියලා නම ලැබිලා තියෙනවා. බයිබලයේ අලුත් කිවිසුමට අනුව මත්තෙව්, පේත්‍රස්, ඇන්ඩ්‍රු, යාකෝබ් සහ යොහාන් යන ජේසුස් වහන්සේගේ ගෝලයන්ගේ උපංගම වන බෙත්සයිදාවට නුදුරින් පිහිට ඇති මේ කපර්නවුම් වල ජේසුස් වහන්සේ ගොඩක් වෙලාවට ඉගැන්වීම් වගේම සුව කිරීම් කරලා තියෙනවා. ලූක් සහ මතෙව් සුභාරංචියට අනුව ජේසුස් වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටි රෝම ශතාධිපතියාගේ සේවකයා ජේසුස් වහන්සේ සුව කරෙත් මෙන්න මේ කපර්නවුම් වල. ඒ වගේම මාක් සහ ලූක් සුභාරංචියේ සඳහන් වන අංශභාගී රෝගියා වහලෙන් බස්සවලා ඔහුව සුව කළේ ජේසුස් වහන්සේ මේ කපර්නවුම් වල. අන්න මෙතනින් තමයි මේ අර ලෙඩ අර ඇඳෙන් උස්සලා ගත්තේ. ආයේ මෙතනද? අතනින් මෙහෙම උඩට මෙහෙම උස්සලා රන් තියෙන්නේ. මෙතන මේ තියෙන ගල් කුළුණු. අර උඩ ඉඳලා තමයි මේ අර ලෙඩ අර කවුද යාගේ නම මතකයිනේ මට. මේ අර උඩ මේ ඇඳේ තියලා ගෙනාවේ. ගෙනාලා මෙතනින් තමයි දුන්නේ උඩින්. මෙතන තමයි ඒ ආශ්‍රම කරපුවා. අංශ භාග රෝගිය බේ මෙතන. මේ තියෙන මේ කුළුන්නක් වගේ අනේ එතන තමයි. එතනින් තමයි මෙහෙම මුස්සල දීලා තියෙන්නේ. මේ තමයි කපර්නවුම් සිනගෝගය. සබත් දවසකදී ජේසුස් වහන්සේ සිනගෝගයේ උගන්වමින් ඉද්දී යක්ෂ ආවේශ වූ මිනිසෙක් සුව කරේ මෙන්න මේ ස්ථානයේ. ගොඩ නැගුණා වූ සිනගෝගය. සිනගෝග ක්‍රමය මේ රට තුළ ආරම්භ වුණේ මේ සිනග වහලුන් හැටියට අරගෙන ගියා බාබිලෝන් වලට. ඒ කාලෙදි තමයි මේ තමයි ජේසුස් වහන්සේගේ ගෝලයෙක් වන අලුත් කිවිසුමේ සඳහන් සීමන් එහෙම නැත්නම් පේත්‍රස්ගේ නිවස. ලූක් සුභාරංචියේ සඳහන් පේත්‍රස්ගේ නැන්දම්මව ජේසුස් වහන්සේ සුව කරේ මෙන්න මේ ස්ථානයේ. ජේසුස් වහන්සේ නාසරෙත් ගම්මානයෙන් පිටව ගියාට පස්සේ ගලිලේ ප්‍රසිද්ධ දේවසේවයේ මධ්‍යස්ථානයේ ලෙස මේ කපර්නවුම් නගරය තෝරගෙන තියෙනවා.